Subscribe to this channel. You can watch everything you need on this channel: movies, music, travel programs, everything on one channel. Thank you very much.
මට පුංචි දුවක් ඉන්නවා. ලස්සන ගෑණියෙක් ඉන්නවා. ඔය ඉන්නේ දෙන්න. මගේ සුදුයි දෝනි. මට ජීවිතය කියලා කියන්නේ දෙන්න. ඔය ඒ දෙන්නත් එක්ක වාඩි වෙලා ඉන්නේ මගේ අම්මා. ඔය ඉන්නේ මගේ දෝනි. අපි දෙන්නගේ කසාදෙට එයා ගෙදරින් අකමැති වුණා. මං එයාව එක් කරගෙන ආවා. මගේ වයිෆ් එක වෙලාවට එක විදියයි. ඒක එයාගේ හැටි. එයා විශ්වාසවන්තම කෙනෙකුට ඇරෙන්නේ නැත්තක් කියන්නේ. ඒකත් එයාගේ හැටියක්. මං රස්සා විදියට කළේ වාහන සීස් කරපෙට. මගේ ගෑනිටයි දරුවටයි කන්න අදින්න දීලා යන්තම් ඔළුව කෙලින් කරගෙන ඉන්න පුළුවන් තරම් සල්ලියක් එකකින් මට හම්බ වෙනවා. කොටින්ම අපි කන්න අදින්න එක එකාට ගිනි දීලා හම්බ කරන සල්ලි වලින්. මේ බයික් එක පැද්දේ රංචි. ඌ බය නෑ. ඌට මේ වගේ වැඩ පුරුදුයි. නහරකාරයා. මට මීට වඩා ටිකක් ලොකුවට ජීවත් වෙන්න ඕන කියලා හිතලා තියෙන්නේ. අපේ ජීවිත ලොකු වෙන්න ඉතින් කාට හරි දෙන ගින්න ලොකු වෙන තරමට තමයි. මං අද පළවෙනි වතාවට මිනිස්සෙක්ට වෙඩි තිබ්බා. මං දන්නේවත් නැති මිනිස්සෙක්. මං ඒ ඇස් දෙකෙන් දැක්ක මරණ බය කියන එක. මං නොහිතපු විදිහට මටත් ඒ බය ඒ විදිහටම දැනුණානේ. හැමෝටම හැම වැඩේම ලීසි නෑ කියන එක තේරුණේ අද. මං මොනවා හරි කරලා ගොඩ යන්න දකලන මිනිහෙක්. මගේ තාත්තා වගේ. එයත් ඒ වගේ. එක දේවල් කළා. අපේ අම්මා ඒ වෙනකොට තේරුම් අරන් හිටියා ඒක නෙවෙයි ජීවත් වෙන විදිය කියලා. ඒක හින්දා මගේ අම්මට ඕන වුණා මාත් තරම් මෙහෙන් යන්න. තාත්තා ඒකට කැමති වුණේ නෑ. අම්මා ගියා. මං එයාත් එක්ක තරහ නෑ. එයා වැරදි නෑ. මං තාත්තත් එක්ක හිටියා. තාත්තා අන්තිම කාලේ වෙනකම් මාත් එක්ක හිටියා. තාමත් අමාරු වෙලාවල් වල තාත්තා මාත් එක්ක ඉන්නවා. මං හැදුනේ මේ වත්තේ. එහෙම ඔහේ යන ජීවිතවල කෙලවර කොහෙද කියන්න අපි කවුරුවත් දන්නේ නෑ. වෙලාවකට මට හිතෙනවා එහෙම ඔහේ යන අපේ ජීවිත ගැන තීරණ ගන්නේ කවුදෝ අපි නොදන්න කෙනෙක් කියලා. අපි හැමෝම මොකද්ද පේන්නේ නැති පුංචි මකුළු දැලක් වගේ නූලකින් ගැට ගහලා ඇදගෙන යනවා. පුංචි කණාමැදිරි එලියක් වගේ එලියක් අපිට මේ පැත්තට යන්න පාර කියනවා. මට එහෙම හිතෙනවා. අතරමං වෙයි කියලා පොඩි බයක් දැනෙනවා. අතරමං වෙන්න හරියේ අවදානම් ගමන යන මිනිස්සු අපි. කොඩි ගහ යට මං අසේල ගම රාජාංගනේ. මගේ පවුලේ මාත් එක්ක 4 දෙනයි. අක්කල දෙන්නයි මායි නංගි. අපේ අම්මලා තාත්තලා ගොවිතැන් කරපු මිනිස්සු. එයාලා දැන් නෑ. අම්ම නම් නැති උනේ වකුගඩු නරක් වෙලා. තාත්තා කරපු ගොවිතැන් වල පාඩුව දරා ගන්න බැරුව කුඹුරු ඉඩම් උකස් තියලා බිව්වා. පස්සේ මං ටෙක් එකක කෝස් එකක් කළා. රට යන්න බලාගෙන. ජපාන් යන්නේ සල්ලි දුන්නා. ඌ සල්ලි තරම් පැන්නා. කරුමිට මං ඔය ගමන්ට ගමේ යාළුවෝ කීප දෙනෙකුත් එකතු කරගෙන හිටියේ. උන් දැන් මගෙන් සල්ලි ඉල්ලනවා. මං ගමෙන් ආවා. ඇත්තටම පැනලා ආවා. ජීවිතේ ආයේ මුල ඉඳලා හරි පටන් ගන්න මං පරක්කු නෑ නේද? මම පියල් බීල් එකක් දුවනවා. ෆිනෑන්ස් ගෙවනවා. අපේ පවුලේ ඉන්නේ අක්කයි මායි අම්මයි. අපේ තාත්තා පොඩි කාලෙදිම නැති වෙලා. දන්නේ නැද්ද? පොඩි කේස් එකක්. අක්කා නිලන්ති. එයාට ඕනේ මාවයි අම්මවයි අරන් වත්තෙන් යන්න. මේ වත්තේ හිටියොත් අපිට ජීවිතයක් නැහැ කියලා තමයි එයා හිතන් ඉන්නේ. එයා බයයි තාත්තට වෙච්ච දේ මටත් වෙයි කියලා. ඒ වුණාට මගේ ජීවිතය කියන්නේ මේ වත්ත. මේ යාළු, මේ ග්‍රවුන්ඩ් එක, මගේ වීල් එක.
දවස් ආතල් එකේ ගෙවන එක. අම්මා අනේ මේ පියල් මං රංකිරි කට ගෑවේ උඹට ඉස්සෙල්ලා බං. දැක්ක නේද? එයා ශ්‍රියාණි අක්කව තම්බන්න අපේ ලුණු ගොරකම අදි. එහෙම තමයි අපේ වත්තේ ගෑනු කියන්නේ. ඒ වුණාට එයාගේ හිත හොඳයි. ඒක කවුරුත් දන්නවා. එයා මටයි අක්කටයි හරි ආදරේ. අපේ වත්තේ අනිත් උන්ගේ ජීවිතවල ලොකු වෙනසක් නැහැ. කරන කියන දේවල් වෙනස් වුණාට ගෙවෙන්නේ එකම විදියට. මට ඕන තැනක් ඕන එකෙක් කොට්ටුයි. දන්නවනේ. කොක්ක නම් කොක්ක, බොක්ක නම් බොක්ක. ඔය ඉන්නේ අපේ අක්කගේ කොල්ලා. බොයිෆ්‍රෙන්ඩ්. උගේ නම වරුණ. මට ඕකව සුවර් නෑ. හැබැයි අපේ අක්කා හිතාගෙන ඉන්නේ මුගෙන් ගොඩ යන්න. මට හිතෙන්නම මූ හිතාගෙන ඉන්නේ අපේ අක්කගෙන් ගොඩ යන්න කියලා. ඔය එන්නේ අපේ අක්කා නිලන්ති. එයා වැඩට යනවා. කෑනිට දියුණු වෙන්න පුදුම උනන්දුවක් තියෙනවා. ඒත් එයාගේ හිත හොඳ වැඩි. ඕන එකෙක් විශ්වාස කරනවා. නගින්න මට වැඩට යන්න ඕන. හරිද නගින්නකෝ වැඩට ගිහින් දාන්න තමයි ආවේ එන්න දැන් අපිට කවද්ද අපේ ගෙදර එන්නේ? බලමු එහෙනම් මෙන්න අදහසක් නැත්නම් කෙලින් කියන්න හරිද? ලබන ඉරිදට එන්න අපි ඇත්තමද කියන්නේ? අම්මේ හැටි ආන්දා. ඔය හිරිදාව මේ සම්මජ්ජාතිකරේ ඉරිදාවක් නෙවෙයි. ඒත් අපේ අක්කා එක විශ්වාස කරා. දැක්කද? එයා රැවටෙනවා. ඕක කනවා මගෙන් දවසක වෙලාව හැටියට මොකක් හරි කමක් නැහැ මචං. උඹ ඇරෙන්නේ මට මෙහෙ වෙන කවුරුත් නැහැ කියන්න. මොකක් හරි කමක් නැහැ. මගෙත් එක්ක වැඩ කරපු එක ගියසුමන අයින් වුණා. කවක් ගත්තේ නැහැ තාම. අනේ උඹට පුළුවන් නම් එන මං ගැන කියපන්. මැනේජර් කතා කරලා බලමු. බලමුකෝ. උඹ සර්ටිෆිකේට් එහෙම ගෙනාවද? ඔව්. ඔක්කොම ටික ගෙනලා තියෙන්නේ. මචං අපි ටික දවසක් යයියා. කමන්නේ. ඊබන් ඔව්. කාලත් නැහනේ. කමන්නේ. පොඩේ ඉන්නකෝ. බයිපා. අක්ෂිකා. ඕන්නේ.
ඇකින්සන් නගින්නේ මිස්ටර් මැනියෝ. කොහොමයි? දැන් කවද්ද අත්තිවාරම දාන්න පටන් ගන්න? හෙට අනිදම දානවා. අත්සන් සොලොමන් ගුරු. අපේ ඉස්කිලත් හොඳයි. තට්ටු දෙකට ගහන්න ඕනේ. හොරදම් දාලා බැල්කනි දෙක තුනක් එක්ක ලකේට තියෙන්න ඕනේ. හරියට. අම්මටයි මටයි පහළ තට්ටුවේ කාමරයක් තියපන්. ඊයා දෙනකල් බලාගෙන ඉන්නේ. ගෑණි ආපහු එන්න. මොටදම් දාලා බැල්කනි දෙක තුනක් ලස්සන. මට එදාතර ඉන්න පහළ තට්ටුවේ කාමරය. මොකද තනියම කියවන්නේ? මම මේ කතා කරන වෙලාවේ ඊයේ රෑන්දේ හිටිය උදේ බලනකොට නෑ. කොහෙද ගියේ? මට තේකක් හදන්න. ලබන විදිහට වරණ මේ එනවා කිව්වා. මං කිව්වේ තේ ලන්ච් වලටත් ඉන්න බලාගෙන එන්න කියලා. බඩු ටික අරන් දියම් මං හදලා දෙන්න. අනේ සර් ගහන්න එපා සර්. අනේ අක්කේ. අනේ පුතු සර් ගහන්න එපා. අනේ පුතු සර් ගහන්න එපා. කොහෙද ගෙනා? මහේෂ් කියලා කිව්වා. මහේෂ්? මොකද ගැස්ස? මට ගැස්සා. See you in the next video.